ශ්‍රී ලංකාවේ උතුරු අගනවර කියලා හඳුන්වන යාපනය ඉතිහාසය, ආගමික වටිනාකම් සහ සොබාදහම එක්ක ගැටෙන විශිෂ්ට දිස්ත්‍රික්කයක්. එහි ලස්සන වටිනා ස්ථාන 10ක් කරන් අද මේ වීඩියෝ එකෙන් ඔබ හමුවට එන්නේ. 1. නාගදීපය. බෞද්ධයන්ට අතිශය පූජනීය ස්ථානයක් වන නාගදීපය බුදුන් වහන්සේ ලංකාවට පැමිණි බව විශ්වාස කරන ස්ථානයක්. මෙතනට යන්න පුරුවන් බෝට්ටුවකින් ඒ ගමනමත් වෙනම අත්දැකීමක්. 2. නල්ලූර් කෝවිල. යාපනයේ ප්‍රසිද්ධම හින්දු ආගමික ස්ථානයක් වන නල්ලූර් කෝවිල රතු කහ පාටින් දිස්වන අලංකාර ගොඩනැගිල්ලක්. ඇනුවල් ෆෙස්ටිවල් එකත් ඉතාම ජනප්‍රියයි. 3. දඹකොළ පටුන. සංගමිත්තා තෙරුණිය බෝධිශාඛාව ලංකාවට ගෙනා ස්ථානය ලෙස දඹකොළ පටුන ඉතිහාසගත වටිනාකමක් තියෙනවා. 4. යාපනයේ පුස්තකාලය. ආසියාවේ ලොකුම පුස්තකාල වලින් එකක් වූ යාපනයේ පුස්තකාලය වරක් විනාශ වුණත් නැවත ප්‍රතිසංස්කරණය කරලා අදත් ගෞරවයෙන් තියෙනවා. 5. යාපනයේ කොටුව. පෘතුගීසීන් විසින් ඉදි කළ යාපනයේ කොටුව ඉතිහාසයට අයත් වැදගත් ස්ථානයක්. ඩච් කාලයේදීත් මේක භාවිතා කරලා තියෙනවා. 6. ඩෙල්ෆ් දූපත. වෙනස්ම අත්දැකීමක් හොයන අයට ඩෙල්ෆ්ට් අයිලන්ඩ් එක පර්ෆෙක්ට්. මෙතන වයිල්ඩ් හෝසර්ස්, කොරල් වෝල්ස් වගේ යුනික් දේවල් බලන්න පුළුවන්. 7. ඉරණමඩු ජලාශය. යාපනයට ජල සපයුම ලබා දෙන ඉරණමඩු ජලාශය ඉතා විශාල හා සුන්දර ස්ථානයක්. 8. හැමන් හීල් බලකොටුව. දූපත් දෙකක් අතර තියෙන හැමන් හීල් ෆෝර්ට් එක කාලයක් ජයිල් එකක් විදිහටත් භාවිතා වුණා. අද ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. 9. අම්මාන් කෝවිල්. යාපනයේ තියෙන විවිධ අම්මාන් කෝවිල් හින්දු සංස්කෘතියේ ගැඹුරු පෙති පෙන්නනවා. 10. කීරමාලේ පොකුණ. කීරමාලේ පොන් කියන්නේ නැචරල් වෝටර් ස්ප්‍රින්ග් එකක්. මේකේ ජලයට විශේෂ ඖෂධ ගුණ තියෙනවා කියලා විශ්වාස කරනවා. යාපනය කියන්නේ සංචාරකීන්ට අලුත්ම අත්දැකීම් ලබා දෙන සංස්කෘතියෙන් සහ ඉතිහාසයෙන් පිරිපුන්න ස්ථානයක්. ඔයාට මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. චනග ව්ලොග්ස් නැරඹුව ඔබට ස්තුතියි.